රචනා කොටසේ 8C ප්‍රශ්නය සලකමු. එතනදී යාළුවෙන් අහලා තියෙනවා ෆීනෝල් හා ඇසිටික් අම්ලයන් සංයෝගයක සලකන්න කියලා. මේ දෙකෙන් වඩා ආම්ලික වන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. ෆීනෝල් ඇසිටික් අම්ලය දෙක සලකුවම වඩා ආම්ලික වන්නේ ඇසිටික් අම්ලය. ඊළඟට අහලා තියෙනවා මේ එක් සංයෝගයේ ජලීය මාධ්‍යයේදී සමතුලිතතාවයට ලක් වුණාම ඒකට රසායනික සමීකරණය ලියන්න කියලා. ඊළඟට අහලා තියෙනවා මේ එක් සංයෝගයට සම්ප්‍රයුක්ත වේගය අනින්න කියලා. මේ සියම් පරමාණුවේ තුලදී ඉලෙක්ට්‍රෝන යොකඩක් මේ ඇරොමැටික් වලට ලබා දීමෙන්ද සම්ප්‍රයුක්ත වේග පොතපැර සම්ප්‍රයුක්ත වේග කීපයක් හදනවා. ඊළඟට අපෙන් අහනවා හතරවෙනි එක ඇසිටික් අම්ලය ආම්ලික වුණේ කියලා අහනවා මේ සම්ප්‍රයුක්තතාවය මගින් පැහැදිලි කරන්න කියලායි අහන්නේ. එතකොට අපි දන්නවා මේ ඇසිටේට් අයනයේ ඉලෙක්ට්‍රෝන මේ විද්‍යුත්තාවයේ ඍණතාවයේ තියෙන ඉලෙක්ට්‍රෝන යුගල තියෙනවානේ. ඒක මේ ඔක්සිජන් පරමාණු දෙක අතර හවුලේ තමයි තියාගන්නේ. එතකොට මෙයාගේ මේ ඔක්සිජන් පරමාණු දෙකේ විද්‍යුත් ඍණතාවය සාපේක්ෂව වැඩි. ඒකින්ද මේ ඇසිටේට් අයනය ඇසිටික් අම්ලයට වඩා ස්ථායී වෙනවා. ඒ වගේම තමයි මේ ෆීනේට් අයනත් ෆීනෝල්ට වඩා ස්ථායී වෙනවා. හේතුව
මේ ඔක්සිජන් ක්‍රියාව තියෙන මේ තියෙන ඉලෙක්ට්‍රෝන එයා ඔක්සිජන් මේ ඇරොමැටික් කාණ්ඩේ කාබන් පරමාණුවත් අතර හවුල තමයි තියාගන්නේ. මේ අතර ඉලෙක්ට්‍රෝන විභේදනයක් වෙන්නේ නැහැ. ඒ හින්දා මේ දෙකම ස්ථායි. ඇසිටික් අම්ලයට වඩා ඇසිටික් අයනය ස්ථායි. ෆීනෝල්ට වඩා ෆීනේට් අයනය ස්ථායි වෙනවා. ඊට පස්සේ අපි බලුවොත් මේ සම්ප්‍රයුක්තතාවය මගින් ගත්ත ඇසිටික් අම්ලයට සාපේක්ෂව ඇසිටේට් අයනයේ ස්ථායීතාවය ෆීනෝල්ට සාපේක්ෂව ෆීනේට් තාපයට වඩා වැඩි. එම නිසා තමා CH3COOH ආම්ලික වෙන්නේ. මේකට හේතු වෙන්නේ CH3COO- වල මේ ඔක්සිජන් පරමාණු දෙක හවුල තමා මේ ඉලෙක්ට්‍රෝන ටික තියාගන්නේ. එතකොට මේ ඔක්සිජන් පරමාණු දෙකේම විද්‍යුත් ඍණතාවය වැඩි. ඒ නිසා මේකේ ස්ථායීතාවය වැඩි. හැබැයි මේ පීනේට් එකේ ඉලෙක්ට්‍රෝන හවුල තබා ගන්න මේ ඔක්සිජන් පරමාණුකුත් බෙන්සින් වලේ මේ ඇරොමැටික් වලේ තියෙන කාබන් පරමාණුකුත් තමයි මේ ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම කරන්නේ. එතකොට විද්‍යුත් ඍණතාවය සාපේක්ෂව අඩුවීමක් තියෙනවා. එම නිසා ස්ථායීතාවය සාපේක්ෂව අඩුයි.